එක්තරා කාලයක සනීවුඩ් නම් වර්ණවත් වනාන්තරයක බෙනී නම් කුඩා හාවෙක් ජීවත් විය. බෙනී කුඩා වුණත් ඔහුට විශාල සිහින තිබුණි. ඔහුට වනාන්තරේ නිර්භීතම හාවා වීමට අවශ්‍ය විය. දිනක් බෙනීට බූම් යන ශබ්දය ඇසුණි. අනේ නෑ! සතුන් කෑ ගැසූහ. පැරණි පාලම කැඩී ඇත. අපට කැරට් කෙත්වලට ළඟා විය නොහැක. සියලුම විශාල සතුන් බියටපත් වූ නමුත් බෙනී ගැඹුරු හුස්මක් ගත්තේය. මම කුඩා විය හැකිය, ඔහු පැවසිය. නමුත් මම උත්සාහ කරමි. බෙනී පරිස්සමෙන් කැඩුණු පාලම මතට පැන්නේය. ඔහුගේ මිතුරන්ගේ උපකාරයෙන් දක්ෂ ලේනා, ශක්තිමත් වලසා සහ ප්‍රඥාවන්ත බකමූණා බෙනී ලණු බැඳ දී ලෑලි දමා පාලම සවි කළේය. පාලම නැවතත් ආරක්ෂිත වූ විට සියල්ලෝම උල්වරසන් දුන්හ. බෙනී නිර්භීතයි. ඔවුන් කෑ ගැසුන්ව. බෙනී සිනාසුනේය. ඔහු එදින වැදගත් දෙයක් ඉගෙන ගත්තා. නිර්භීත වීම යනු විශාල වීම නොවේ. ඒ කියන්නේ ඔබේ උපරිමය කිරීමට උත්සාහ කිරීමයි.